ඉතින් guys මෙහෙම තමයි මට කැම් එක හම්බුනේ. රස්නේ විදින්න තියෙනවා. මේ චිකන් බිරියානි හම්බුනේ රස්නේ විතරයි. ඔය පේන ඇති වාෂ්ප දානවා මෙතන. ඉතින් ඒක ගන්නවා guys. මේ ඔය විදිහට සෑහෙන පොලිමක් තියෙනවා. මම ගන්න දැන් මෙහෙ වෙලාව 4:21යි. තුනමාරි නම් විතර පොලිමේ හිටිය සෑහෙන මෙතන 350ක් වගේ පිටිසක් ඉන්නවා. මේ ඔය විදිහට තියෙන එතන ටෙන්ට් එකක් ගහලා එතන තමයි මගේ ඇමටි කරේච් එක. මේ බලමු අද මේ මගේ ෆස්ට් ටයිම් දවසේ තමයි මේ ඇවිල්ලා මේ මොනවද අපිට එක්ස්ට්‍රා ෆුඩ් හම්බෙන්නේ කියලා. හැමදාම මේව තමයි දැන් තමාට අද රාමදාන් සේ තියෙනකම්ම හැමදාම මේ දවසේ තියෙනවා. මොකද මම අද මේ නිවාඩු. ඉතින් නිවාඩු දවසේ තමයි මම අද ආවේ. අදත් නිවාඩු, හෙටත් නිවාඩු. මේ හෙට තමයි ඕක අද පබ්ලික් හොලිඩේ නිවාඩුවක් දාලා දෙනවා මට. ඉතින් ආවා මේ කැමරේ එක අරගෙන පොඩ අමුතුම මට අලුත් එක්ස්පීරියන්ස් යන්නේ. එන්න එක්ස්පීරියන්ස් කරන්න ඔයාලටත් එක්ක බලමු. ඉතින් රගන පොඩ දෙක දිගටම ඇවිල්ලා ඉන්න මාව අනිවාර්යෙන් ෆලෝ කරලා තියන්න. ඉතින් guys මෙහෙම තමයි මට කැම් එක හම්බුනේ. රස්නේ විදින්න තියෙනවා. මේ චිකන් බිරියානි හම්බුනේ රස්නේ විතරයි. ඔය පේන ඇති වාෂ්ප දානවා මෙතන. චිකන් බිරියානි හම්බුනේ. ඊට පස්සේ රටේදී ෆෘට් ජූස් එකක් හම්බුනේ, ඔරෙන්ජ් ජූස් එකක්. ආයෙ වතුර බෝතලයක්. ඉතින් ওই ටික තමයි හම්බුනේ guys. ඔයාලට පේනවා මම මේ දවස් ටිකේ මෙහෙට මාරම සීතලයි. මේ ගුණත් එක්ක වෙල්ලා තියෙන්නේ එච්චරකටම සීතලයි. ඊට පස්සේ ආයෙ ජැකට් එකක් දාගෙන ආවා මේක අරගෙන යන්න. ඔන්න guys ඔය විදිහට තමයි එන්නේ. ෆුඩ් එකකින් මම මේ සමාන එක දාගෙන කරනවා නිදහස් නේද? ඉතින් මේකේ චිකන් තියෙනවා. චිකන් රයිස් එකයි තියෙන්නේ. මේක මේ සුදු පාට පෙන්නනකොට මාරම රහයි මේ රයිස් එක ඇත්තටම. මේකේ මේ ගම්මිරිස් තියෙන ලොකු ගම්මිරිස් දාලා තියෙන්නේ. අර ලොකුවට සැරක් නෑ guys. මාරම විදිහට කන්න පුළුවන්. මම රටේ වෙන සැරත් එක්ක බතර කලවම් කරගත්තා. මාරම රහයි. මේ විදිහට. බතුත් එක්ක කපුවම උතුම් ගැටයක් තියෙනවා. බලත් අනිවාර්යයෙන් මිලිස් රටේ හැම රටකම වගේම ඉස්ලාම් ආගමනේ අදහන්නේ. ඒතකොට අනිවාර්යයෙන්ම ඉස්ලාම් ෆුඩ් එක වලට ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මේක නිකන් දෙන්නේ මේ සල්ලි කියලා ගන්න ඕනේ නෑ. අර මං කිව්වා දවසල් වගේ පොලින්ද ගන්න පුළුවන්. හරක් ගන්න. ඉතින් අර විදිහට තන්දුරිය වන්න එක දානවා කියලා ඒ වගේ අවන්න එක දාලා මේ පාට රතු මලක පාට ඒ විදිහට තමයි තියෙන්නේ. ඉතින් අමු නෑ මේක මාරම විදිහට රහට තැම්බිලා කියන කුක් වෙලා තියෙන හොඳට මාරම රසයි. දැන් ඒක එයාලා කල්චර් විදිහට එයාලා දාන්න හදනවා.